ආයතනවල ආණ්ඩුවට වඩා බහුතරය විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් වලට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් අපිට පේනවා දැන් ඒ හින්දා දැන් ජනාධිපතිතුමා දැන් ආදනවා මේ ඇවිල්ලා දැන් ඒ බලය හිමි වෙලා තිබෙන ආණ්ඩුවට වඩා වැඩි බලයක් තිබෙන විපක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලට බලය තියෙන සභාවලට දැන් ඒක බලය ලබා ගන්න ගියාම දැන් ජනාධිපතිතුමා කියනවා ඕගොල්ලෝ බල ගත්තත් මම මාස දෙක තුනෙන් මේක අයින් විසිරුවා හරිනවා. එහෙම නැත්නම් මේක අයින් කරනවා. නීති නැත්තම් නීති සම්මත කරලා හරි මේ වැඩේ කරනවායි කියලා කියනවා. මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදී කතාවද ඔය කරේ? දැන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න නේ ආවේ. සිස්ටම් චේන්ජ් කරන්න නේ ආවේ. දැන් ඊයේ කතා කරපු කතාවේ මොකද්ද යාගේ සිස්ටම් චේන්ජ් එක? එයා සිස්ටම් චේන්ජ් එකක් නෑ. අර පෞගිය කාලේ හිටපු පාලකයන් වගේ ඒ හඬ තමයි ඊ අපිට ඇහුනේ. මීට කලින් හිටපු පාලකයෝ පළාත් පාලන මැතිවරණවලදී දාපු ගෝරනාඩු ඡන්දේ නොතිය යන්න උත්සාහ කරපු අය, ඒ වගේම ඡන්ද පළාත් මට්ටමින් ඡන්දේ වෙන දින්වලට තියපු අය, එවැනි අය කතා කරපු හඬ තමයි ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ හඬ බවට පත් වෙලා තිබුණේ. ඒ කියන්නේ යා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආපසු හරවන්න තමයි යා කතා කරේ. මොකද මේ පළාත් පාලන ආයතනවල බලයේ පිහිටීම පිළිබඳව නීතියක් තියෙනවා. පළාත් පාලන ආඥාපනතේ පැහැදිලිව කියලා තිබෙනවා පළාත් පාලන ආයතනයක කොහොමද බලය පිහිටවන්නේ කියන එක. දැන් ජනාධිපතිතුමා ඒකත් මන් දන්නේ නැහැ, දන්නේ නැතුවද මන් දන්නේ නැහැ මේ ඇවිල්ලා කතා කරන්නේ. පළාත් පාලන ආයතනයක ඉන්න සභික සංඛ්‍යාවකින් එක කණ්ඩායමක් ඒ සභික සංඛ්‍යාවකින් 50%ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. Tamanට තනියෙන් බලය පිටවන්න පුළුවන්. කිසිම කණ්ඩායමක් බහුතරයක් ඉන්න සභික සංඛ්‍යාවෙන් බහුතර ප්‍රමාණයක් ලබා ගත්තේ නැත්නම් අනිවාර්යෙන්ම ඒ පළාත් පාලන ආයතනයේ සභාපති හෝ නගරාධිපති තෝරන්න ඡන්දයක් තියන්න වෙනවා. ඒතකොට මේ ජනාධිපතිතුමා කියන්නේ මේ ඡන්දේ නොතියා යන්න දෙයා මේ හදන්නේ. ඡන්දයක් තියන්න ඕනේ. ඒක තමයි පළාත් පාලන නීතිය. මේ ජනාධිපතිතුමා දැන් ඊයේ කතා කරන්නේ ඒ නීතියට පිටින් ගිහිල්ලා කරන ක්‍රමයක් ගැන. චණ්ඩිකමෙන් බලහත්කාරයෙන් තගරිය දාලා. ඒ කියන්නේ එදා ඡන්දයට කලින් ජනතාවට තගරිය දැම්මා. දැන් ඡන්දේ ඉවරනාට පස්සේ පත් වෙලා ඉන්න മന്ത്രിවරුන්ට තගරිය දානවා. දැන් ඒගොල්ලන්ව බය කරනවා. උඹලා වෙන කොහරි ගියොත් එහෙම බලාගනින් අපි මාස 3න් 4න් මේක අයින් කරලා දානවා කියලා අර മന്ത്രിවරුන්ට ස්වාධීනව තීන්දුව ගන්න පුළුවන් තිබෙන මේ හැකියාව ජනාධිපතිවරයාගේ තිබෙන ජනාධිපති බලතල වලින් ඒක යටපත් කරන්න ඊයේ යාගේ කතාව උත්සාහ දරුවා. ඒක ඊටාම භයානකයි. ඒක මම දන්නේ නැහැ මේ කොහාටද මේ යන්න යන්නේ කියලා.